බලමුද දවස් 3-4කට මාළු ගෙනාවම මොකද කරන්න කියලා. Hi guys, කොහොමද හැමෝටම? ඉතින් මම මේ ගෙනලා තියෙන දවස් 4කට විතර මාළු. මම මාළු ගෙනල්ලා මොකද කරන්නේ? දවස් 3-4කට සුද්ධ කරලා තියාගන්නවා. ඊට පස්සේ මට දවස ගානේ ඕක කරන්න වෙන්නේ නැහැ. අනිත් එක තමයි මම ගොඩක් මාළු ගෙනලා ෆ්‍රිජ් එකේ ගොඩ ගහලා තියාගන්නේ නැහැ. මොකද මාළු කඩේට අපිට ඉක්මනින් යන්න පුළුවන් දුර තියෙන නිසා මම ෆ්‍රෙෂ් මාළු ගෙනල්ලා පොඩි කාලයක් ෆ්‍රිජ් එකේ තියාගෙන ආයෙ ඔර වෙද්දි ආයෙ මාළු කඩේ ගිහලා මාළු ගේනවා. එතකොට හොඳට රහට තියෙනවා හදන්න. ඉතින් මේ දැන් මම මේ අද මේ ටික සුද්ධ කරගන්න යනවා. මෙතන මම දැන් කපන්නේ මේ ඇටවල්ලේ. එතකොට තව මෙතන තියෙනවා පරාතටව, ඊට පස්සේ ලෝමැස්සෝ, ඊට පස්සේ ලූලෙක් සහ සාලෙක්. ඔය ටික තමයි. ඉතින් මේ මම මේ ටික සුද්ධ කරගෙන දවස් 3-4කට ඇති වෙනම කන්ටේනර්ස් වල දාගෙන ස්ටෝරේජ් කරගන්නවා. ඉතින් මෙහෙම වුණාම උයන්න හරි ලේසි. උයන්න තියෙන වෙලාවට බොක්ස් එක කූල් යන්න තියලා මම ඒකයි උයන්න ගන්නවා. මේ තියෙන ඇටවල ටික කපාගෙන ඉවරලා ගන්න. මේ තියෙන සාලෝ ටික සුද්ධ කරලා ඉවර වෙලා. මේ තියෙන පරාපටව. ඊට පස්සේ මේ ඉන්නේ ලෝමැස්සෝ. එතකොට තව එකක් තියෙනවා. ඒක ඇවිල්ලා ලූලා. එතකොට ඔන්නෝම තමයි ඉවරුනේ.